වැලිබල් ෆිනන්ස් PLC එක නැත්තම් වීෆින් එක 2026 අවුරුද්දට අදාළව මේ වෙද්දී රයිට් ඉෂුව එකක් අනවුන්ස් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ රයිට් ඉෂුව එක ගැන. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඇයි මේ විදිහේ රයිට් ඉෂුව එකක් දෙන්නේ? ෂෙයා එකක් කීය ගානද මේ රයිට් ඉෂුව එක දෙන්නේ? ඒත් එක්ක දැන් මාකට් එකේ තියෙන ප්‍රයිස් එකත් එක්ක ඩිස්කවුන්ට් එකක් තියෙනවද අපිට මේ රයිට් ඉෂුව එක හරහා? ඊට පස්සේ රයිට් ඉෂුව එකෙන් කොච්චර ෂෙයාර්ස් ප්‍රමාණයක් නිකුත් වෙනවද? ඒ නිකුත් වෙන ෂෙයාර්ස් ප්‍රමාණයත් එක්ක කම්පැනි එකේ net asset value එකට මොකද වෙන්නේ? වැඩි වෙන ඉක්විටි බේස් එකත් එක්ක කම්පැනි එකේ net to equity ratio එකට මොකද වෙන්නේ වගේ මේකට අදාළ විස්තර හැම දෙයක්ම අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, තවත් කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. CSC Reports අපි YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරලා තියාගන්න. මොකද මේ විදිහටම CSC එකට අදාළ වැදගත් කාරණා වගේම companies හැම එකකම financial reports අරගෙන මම කතා කරනවා මේ YouTube channel එකෙන්. ඉතින් ඔයා රයිට් ඉෂුස් ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් නම් මම මේ වීඩියෝ එකේදී මොකක්ද රයිට් ඉෂුව එක ගැන වගේ කාරණා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මීට කලින් සිංගල් ෆයිනෑන්ස් එකේ දීපු රයිට් ඉෂුව එකකට සම්බන්ධයෙන් කරපු වීඩියෝස් 3ක් හරහා මම ඒ විදිහට රයිට් ඉෂුස් කියන්නේ මොනවද කියන එක ගැන විස්තර සහිතව කතා කරලා තියෙනවා. එතකොට පළවෙනි වීඩියෝ එකේදී රයිට් ඉෂුව කියන්නේ මොකක්ද කියන එක තැන ඉඳන් ඒකට අදාළ විස්තර හැම දෙයක්ම කතා කරලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එකෙන් මේ විදිහේ දෙන රයිට් ඉෂුව එකකින් පස්සේ මොනවද වෙන්න පුළුවන් කියන එක ගැන කතා කරලා තියෙනවා සහ තුන්වෙනි වීඩියෝ එකෙන් ඔයා මේ විදිහට ලැබෙන රයිට් ඉෂුව එකට ඇප්ලයි කරනවා නම් අන්න ඒක කරන්න ඕනේ කොයි විදිහටද කියන එක ගැන සම්පූර්ණම විස්තර සහිතව කතා කරලා තියෙනවා. එතකොට ඒ කියපු කාරණා ගැන ඔයා දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝස් තුන බලන්න කියන එක මතක් කරනවා. ඉතින් මේවට ලින්ක්ස් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට මේ වීඩියෝස් තුන බලලා ඒ දේවල් ගැන අදහසක් ගන්න. මොකද මේ වීඩියෝ එකේදී ඒ වගේ කතා කරපු කිසිම දෙයක් නැවත කතා කරන්නේ නැති නිසා. හරි, අපි දැන් කතා කරමු වැලිබල් ෆයිනෑන්ස් එකේ මේ අනවුන්ස් කරලා තියෙන රයිට් ඉෂුව එක ගැන. එතකොට මේකේ පර්පස් එක නැත්තම් අරමුණ විදිහට දක්වලා තියෙන්නේ වැලිබල් ෆයිනෑන්ස් කම්පැනි එකේ ටයර් 1 කැපිටල් බේස් එක වර්ධනය කරගන්න එක කියන එක තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ ටයර් 1 කැපිටල් එක කියන්නේ මොකක්ද කියන එක සහ ඒකට අදාළ දේවල් ටික මම මේ වීඩියෝ එකේ ඉස්සරහට කතා කරනවා. ඊළඟට අලුතෙන් ෂෙයාර්ස් මිලියන 29.43ක වගේ ප්‍රමාණයක් ඉෂුව කරනවා කියන එක තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්ක ෂෙයා ඉෂුව කරන ප්‍රපෝෂන් එක බලුවොත් නැත්නම් අනුපාතය බලුවොත් මේ විදිහට ෂෙයාර්ස් ඉෂුව කරන රයිට් ඉෂුව එක හරහා දැනට තියෙන ෂෙයාර්ස් 8කට අලුතෙන් එක ෂෙයා එකක් විදිහට තමයි මෙයාලගේ ප්‍රපෝෂන් එක තීරණය කරලා තියෙන්නේ. එතකොට රයිට් ඉෂුව එක හරහා ලැබෙන එක ෂෙයා එකක් රුපියල් 72ක මිලකට තමයි මෙයාලා ප්‍රයිස් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ රයිට් ඉෂුව එක හරහා ඔයා ෂෙයාර්ස් මිලදී ගන්නවා නම් රුපියල් 72ක මිලකට ඔයාට ඒ ෂෙයාර්ස් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් බලලමු වැලිබල් ෆිනෑන්ස් එකේ මේ වීඩියෝ එක කරන වෙලාවෙදී මාකට් එකේ ප්‍රයිස් එක කොයි වගේ අගයකද අපිට බලා ගන්න පුළුවන් කියන එක. එතකොට මම මේ විදිහට අරන් තියෙනවා CSC වෙබ්සයිට් එකේ වැලිබල් ෆයිනෑන්ස් එකේ පේජ් එක. ඉතින් ඒක ඔයාලට පේනවා මේ වීඩියෝ එක කරන දවසේදී අන්තිමට රුපියල් 105.50ක මිලකට තමයි වැලිබල් ෆයිනෑන්ස් ෂෙයා එක ක්ලෝස් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක ඔයාලට තේරෙනවා 130ක වගේ ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකකට තමයි මේ රයිට් ඉෂුව එක හරහා මෙයාලා මේ වෙද්දී ෂෙයාර්ස් අනවුන්ස් කරලා තියෙන්නේ. ඊළඟට වැලිබල් ෆයිනෑන්ස් එකේ මේ රයිට් ඉෂුව එක හරහා ෂෙයාර්ස් නිකුත් කරන්න කලින් තියෙන ෂෙයාර්ස් ප්‍රමාණය දක්වනවා මිලියන 235.45ක් විදිහට. එතකොට රයිට් ඉෂුව එක හරහා මිලියන 29ක ෂෙයාර්ස් ප්‍රමාණයක් එකතු වුණාට පස්සේ රයිට් ඉෂුව එකෙන් පස්සේ මෙයාලගේ ෂෙයාර්ස් ප්‍රමාණය මිලියන 264.88ක් දක්වා වැඩි වෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ රයිට් ඉෂුව එකට අදාළව ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ කාරණා ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට අපි ඊළඟට ගිහින් බලමු මේ ටයර් 1 කැපිටල් එක කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ මේකට අදාළ තවත් වැදගත් කාරණා කීපයක්ම තියෙනවා මේ වීඩියෝ එකෙන් කතා කරන්න. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා තවත් අයට බලන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න කියන එකත් මතක් කරනවා. හරි, ඊළඟට මම කතා කරන්න යන්නේ මේ ටයර් 1 කැපිටල් එක ගැන. එතකොට සාමාන්‍යයෙන් ඕනෑම කම්පැනි එකක ටයර් 1 කැපිටල් එක කියලා කියන්නේ ඒ කම්පැනි එකේ කෝ කැපිටල් එක. එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන්ම ඉක්විටි බේස් එක යටතේ එන ස්ටේටඩ් කැපිටල්, රිටේන්ඩ් earnings සහ තවත් ස්පෙෂල් රිසර්ව්ස් තියෙනවා මේ ෆයිනෑන්ස් කම්පැනිස් වලට අදාළව. එතකොට අන්න ඒ විදිහට තියෙන කම්පැනි එකේ කෝ කැපිටල් එක තමයි මේ ටයර් 1 කැපිටල් එක විදිහට අපි හඳුන්වන්නේ. එතකොට වැලිබල් ෆයිනෑන්ස් එකට අදාළව කතා කරොත් මේ රයිට් ඉෂුව එක හරහා වැලිබල් ෆයිනෑන්ස් එක රේස් කරන්න බලාපොරොත්තු වෙනවා මිලියන 2119ක මුදලක්. එහෙම නැත්නම් ආසන්න වශයෙන් බිලියන 2.1ක් කියලා අපිට කියන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ වගේ කැපිටල් එකක් මෙයාලා රේස් කරන්න බලාපොරොත්තු වෙනවා මේ රයිට් ඉෂුව එක හරහා අලුතෙන් ෂෙයාර්ස් නිකුත් කරලා.
ඉතින් කම්පැනි එකේ මේ වෙද්දි තියෙන ටයර් 1 කැපිටල් එක බැලුවොත් ඒක බලා ගන්න පුළුවන් මිලියන 16165ක් විදිහට. එතකොට මෙන්න මේ කියන මිලියන 16165ට මේ මිලියන 2119 එකතු වුණාට පස්සේ කම්පැනි එකේ අලුත් ටයර් 1 කැපිටල් එක විදිහට අපිට මිලියන 18284ක ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකත් එක්කම බැලුවොත් මේ වෙද්දී වැලිබල් ෆයිනෑන්ස් එකේ ටයර් 1 කැපිටල් රේෂියෝ එක ඒක 112ක තියෙනවා තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ විදිහට රයිට් ඉෂුව එක හරහා කැපිටල් එක රේස් කරාට පස්සේ මේ ටයර් 1 කැපිටල් රේෂියෝ එක වැඩි වෙනවා 13.6ක් දක්වා. එතකොට මේ විදිහට රයිට් ඉෂුව එකෙන් මේ කැපිටල් එක රේස් කිරීම හරහා ඔයාලට තේරෙන්න ඕනේ මේ වැලිබල් ෆයිනෑන්ස් එකේ කැපිටල් බේස් එක තවදුරටත් ශක්තිමත් වෙනවා කියන එක වගේම කැපිටල් රේෂියෝස් ටිකත් තවදුරටත් ශක්තිමත් වෙනවා කියන එක. එතකොට ඊළඟට අපි කතා කරමු මෙයාලගේ මේ ටයර් 1 කැපිටල් එක නැත්නම් කෝ කැපිටල් එක ශක්තිමත් වෙනවා කියන එකෙන් මොකක්ද අදහස් වෙන්නේ කියන එක සහ ඒක හරහා කම්පැනි එකට ලැබෙන්න පුළුවන් ප්‍රතිලාභ මොනවද? ඒ ප්‍රතිලාභ හරහා ෂෙයා හෝල්ඩර්ස්ලාට ඉදිරියේදී ලැබෙන්න පුළුවන් ප්‍රතිලාභ මොනවද කියන එක ගැන. හරි. එතකොට මුලින්ම ඔයා දැනගත යුතු කාරණය තමයි සෙන්ට්‍රල් බැංක් එක ලංකාවේ මහ බැංකුව විසින් ෆයිනෑන්ස් කම්පැනිස් වලට අදාළව පවත්වාගත යුතු අවම ටයර් 1 කැපිටල් රේෂියෝ එකක් ඩිෆයින් කරලා තියෙනවා. ඉතින් ඒක 10%ක් විදිහට තියෙනවා කියන එක තමයි අපිට බලා ගන්න පුළුවන්. එතකොට වැලිබල් ෆයිනෑන්ස් එක මේ රයිට් ඉෂුව එක හරහා කැපිටල් එක රේස් කරන්න කලිනුත් එයාලගේ 12ක කැපිටල් රේෂියෝ එකක් තියෙනවා කියන එක අපි කලින් ස්ලයිඩ් එකේ කතා කරා. මේ විදිහට කැපිටල් එක රේස් කරාට පස්සේ ඒක 13.6ක් දක්වා වර්ධනය වෙනවා කියන එකත් අපි කතා කරා. එතකොට මේ විදිහට රයිට් ඉෂුව එක හරහා කැපිටල් එක රේස් කරාට පස්සේ වැලිබල් ෆිනෑන්ස් එකට හැකියාව තියෙනවා මේ රෙගියුලේටරි මිනිමම් එකට සාපේක්ෂව 3.6ක වැඩි බෆර් එකක් මේන්ටේන් කරන්න. එහෙම නැත්නම් රෙගියුලේටරි මිනිමම් එක 10%යි රයිට් ඉෂුව එකෙන් මුදල් ලබා ගත්තට පස්සේ 13.6ක් දක්වා එක වැඩි වෙනවා. ඒ කියන්නේ සෙන්ට්‍රල් බැංක් එකෙන් කියලා තියෙන අවමාගයට වඩා 3.6ක වැඩි කැපිටල් බේස් එකක් වැලිබල් ෆයිනෑන්ස් එකේ තියෙනවා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. එතකොට ඒක ගොඩක් හොඳ කාරණයක් විදිහට අපිට හිතන්න පුළුවන්. මේ රෙගියුලේටරි මිනිමම් එකට වඩා යම්කිසි වැඩිපුර බෆර් එකක් මේන්ටේන් කරන එක. ඉතින් ඒක හරහා කම්පැනි එකට ලැබෙන බෙනිෆිට්ස් නැත්නම් වාසි මොනවද කියන එක බැලුවොත් මේක හරහා කම්පැනි එකට අවස්ථාව ලැබෙනවා එයාලගේ ලෝන් ග්‍රෝත් එක නැත්නම් ලෝන් බුක් එක ඉදිරියේදී එක්ස්පෑන්ඩ් කරන්න. මොකද මේ විදිහට කැපිටල් බේස් එක වැඩි වෙන නිසා. ඒ වගේමයි ඉදිරියේදී එන්න පුළුවන් මොනවා හරි ෂොක්ස් ඇබ්සෝබ් කරන්නත් ගොඩක් හොඳ කුෂන් එකක් මේක හරහා ලැබෙනවා කියන එක අපිට හිතන්න පුළුවන්. ඒත් එක්කම මේ මිනිමම් රික්වයර්මන්ට් එකට වඩා වැඩි බෆර් එකක් මේන්ටේන් කිරීම හරහා ඉදිරියේදී එන්න පුළුවන් ඒ රෙගියුලේටරි ප්‍රෙෂර් එකත් මෙයාලට දැන් තියාම අඩු කරගන්න පුළුවන් කියන එක ඔයාලට තේරෙනවා. මොකද මොකක් හෝ හේතුවක් මත සෙන්ට්‍රල් බැංක් එකෙන් එයාලා මේ කියලා තියෙන 10%ක මිනිමම් එක යම් තරමකට වැඩි කරන්න හිතුවොත් අන්න ඒකටත් මෙයාලා කලින්ම ලෑස්ති වෙලා ඉන්නවා කියන එක අපිට හිතන්න පුළුවන්. එතකොට මේ විදිහට රයිට් ඉෂුව එකක් හරහා මෙයාලගේ ටයර් 1 කැපිටල් එක වැඩි කිරීම හරහා මෙන්න මේ විදිහට වාසි කීපයක්ම තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකත් එක්ක අපි මේ කතා කරන රයිට් ඉෂුව එකට මේ වෙද්දි සෙන්ට්‍රල් බැංක් එකනොත් ඇප්‍රූවල් එක දීලා තියෙනවා වැලිබල් ෆයිනෑන්ස් එකට. ඉතින් ඒ හරහා අපිට හිතන්න පුළුවන් සෙන්ට්‍රල් බැංක් එකත් යම් ආකාරයකට මේ ෆයිනෑන්ස් කම්පැනිස් වල කැපිටල් එක ස්ට්‍රෙන්ත් කරගන්න පුෂ් කරනවා කියලා. එතකොට ඒ විදිහේ දෙයක් සිද්ධ වෙන්න මොනවද හේතු කියන එක බැලුවොත් සෙන්ට්‍රල් බැංක් එකට අවශ්‍යතාවයක් තියෙනවා වෙන්න පුළුවන් ෆයිනෑන්ස් කම්පැනිස් වල ඉක්විටි බේස් එක නැත්නම් මේ කෝ කැපිටල් එක වර්ධනය කරන්න. මොකද ඒ විදිහට වර්ධනය කරගත්තාම මෙයාලට ඉදිරියේදී තවත් ලෝන් බුක් එක වර්ධනය කරගෙන කම්පැනි එකක් විදිහට තව ඉස්සරහට වර්ධනය වෙන්න අවස්ථාව තියෙනවා වගේම මේ ෆයිනෑන්ස් කම්පැනිස් වලට අදාළව තියෙන රිස්ක් එක අඩු කරගන්නත් හැකියාව තියෙනවා. එතකොට අන්න ඒ විදිහට ක්‍රමයෙන් වර්ධනය වෙන ගමන් මේ තියෙන රිස්ක් එකත් අඩු කරගෙන යන්න පුළුවන් නම් ඒක තමයි ගොඩක්ම හොඳ විදිහ. එතකොට ඒ වගේ කාරණා හින්දා වෙන්න පුළුවන් මේ විදිහට සෙන්ට්‍රල් බැංක් එක විසින් මේ ෆයිනෑන්ස් කම්පැනිස් වලට එයාලගේ කැපිටල් බේස් එක වර්ධනය කරගන්න මේ විදිහට අවස්ථා දීලා තියෙන්නේ සහ මේ විදිහට ටිකක් එයාලව පුෂ් කරන්නේ. එතකොට මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි අපිට හිතන්න පුළුවන් මෙයාලා මේ දීලා තියෙන රයිට් ඉෂුව එක සහ ඒකට සෙන්ට්‍රල් බැංක් එකේ තියෙන සම්බන්ධයත් එක්ක මෙන්න මේ වගේ හේතු නිසා වෙන්න පුළුවන් කියන එක සෙන්ට්‍රල් බැංක් එක විසින් මේ වැලිබල් ෆයිනෑන්ස් එකට මේ විදිහට එයාලගේ කැපිටල් බේස් එක රයිට් ඉෂුව එකක් හරහා වැඩි කරගන්න ඇප්‍රූවල් එක දීලා තියෙන්නේ. එතකොට ඒකත් එක්ක මේ දේවල් මේ විදිහට සිද්ධ වෙද්දී ඔයාලට තේරෙනවා වැලිබල් ෆයිනෑන්ස් එකට ඉදිරියේදී කම්පැනි එකක් විදිහට තවත් ග්‍රෝ වෙන්න අවස්ථාව ලැබෙනවා මේ විදිහට එයාලගේ කෝ කැපිටල් බේස් එක වැඩි කර ගැනීම මගින්. ඒ වගේමයි අනිත් පැත්තෙන් වැලිබල් ෆයිනෑන්ස් එකට තියෙන රිස්ක් එකත් යම් ප්‍රමාණයකින් අඩු කරගන්න හැකියාව ලැබෙනවා මේ විදිහට එයාලගේ කැපිටල් බේස් එක ශක්තිමත් කර ගැනීම හරහා. හරි ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ රයිට් ඉෂුව එක හරහා මුදල් ලබා ගත්තට පස්සේ සහ මේ විදිහට වැඩි ෂෙයාර්ස් ප්‍රමාණයක් නිකුත් වුණාට පස්සේ net asset value per share නැත්නම් කොටසක සුද්ධවත්කම් වගේට මොකක්ද වෙන්න පුළුවන් කියන එක සහ කම්පැනි එකේ debt to equity ratio එකට මොකක්ද වෙන්න පුළුවන් කියන කාරණා ගැන
ඉතින් අපි ඒකේ මුලින්ම බැලුවොත් කම්පැනි එකේ මේ වෙද්දි නැත්නම් වැලිබල් ෆයිනෑන්ස් කම්පැනි එකට අදාළව මේ වෙද්දි යාලගේ ඉක්විටි බේස් එක තියෙනවා මිලියන 16,165ක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. එතකොට අලුතෙන් මිලියන 2,119ක ෆ්‍රෙෂ් කැපිටල් එකක් මේකට එකතු වීම සිද්ධ වෙනවා. එතකොට මේ වෙද්දි කම්පැනි එකේ තියෙන ඩෙට් ටු ඉක්විටි රේෂියෝ එක බලුවොත් ඒක 785ක අගයක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක අපි බලුවොත් ඩෙට් ටු ඉක්විටි රේෂියෝ එකට මේ අලුතෙන් එකතු වෙන ඉක්විටි බේස් එකත් ආවහම මොකක්ද වෙන්නේ කියන එක ඔයාලට පේනවා 693ක් දක්වා මේක මේ විදිහට අඩු කරගන්න පුළුවන්කම තියෙනවා කියන එක වැලිබල් ෆයිනෑන්ස් එකට. එතකොට ඒ විදිහට වැඩි කර ගැනීමත් එක්ක ඔයාලට තේරෙනවා වැලිබල් ෆයිනෑන්ස් එකේ තියෙන රිස්ක් එක සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්කම තියෙනවා කියන එක මේ රයිට් ඉෂුව එක හරහා මේ විදිහට කැපිටල් එක රේස් කරලා. ඉතින් ඒකත් එක්ක අපි ඊළඟට බලමු net asset value per share එකට මොකද වෙන්නේ කියලා. එතකොට මේ වෙද්දි කම්පැනි එකේ තියෙන ෂෙයාර්ස් ප්‍රමාණය අපි කතා කරා මිලියන 235.45යි. මේ වෙද්දි තියෙන net asset value per share එක රුපියල් 68.72යි. ඉතින් මේක කම්පැනි එකට අදාළව තමයි අපි කතා කරන්නේ. එතකොට කම්පැනි එකේ 2025 සැප්තැම්බර් 30 වෙනිදාට රුපියල් 68.72ක net asset value එකක් තියෙනවා කියන එක තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට අලුතෙන් ෂෙයාර්ස් මිලියන 29.43ක ප්‍රමාණයක් එකතු වෙනවා කියන එක අපි කතා කරා. ඉතින් මෙන්න මේ විදිහට අලුතෙන් ෂෙයාර්ස් ප්‍රමාණය එකතු වුණාට පස්සේ වැලිබල් ෆයිනෑන්ස් එකේ අලුත් net asset value per share එක වෙනස් වෙනවා රුපියල් 69.10ක් දක්වා. එතකොට මෙතනදී net asset value per share එක කැල්කියුලේට් කරලා තියෙන්නේ වැඩි වුණ ෂෙයාර්ස් ප්‍රමාණය වගේම මෙතනදී මේ වැඩි වුණ ඉක්විටි බේස් එකත් සැලකිල්ලට අරගෙන ඉතින් මේ දෙකේම බලපෑමක් විදිහට දැනට තියෙන net asset value එකට වඩා net asset value එක පොඩි ප්‍රමාණයක වැඩිවීමක් සිද්ධ වෙනවා කියන එක තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා මේ විදිහට රයිට් ඉෂුව එක හරහා කැපිටල් එක රේස් කිරීමත් එක්ක කම්පැනි එකේ ඉක්විටි බේස් එක වැඩි වෙනවා නැත්නම් කැපිටල් බේස් එක ශක්තිමත් වෙනවා වගේම net asset value per share එකත් මේ විදිහට පොඩි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට මම මේ වීඩියෝ එකේ කතා කරපු කාරණා එකතු කරලා මේ විදිහට සමරි එකක් හදාගෙන තියෙනවා. ඉතින් ඒකේ දේවල් අපි බැලුවොත් මේ රයිට් ඉෂුව එක හරහා කම්පැනි එකට නැත්නම් වැලිබල් ෆයිනෑන්ස් එකට හැකියාව තියෙනවා එයාලගේ ටයර් 1 කැපිටල් එක ඉම්ප්‍රූව් කරගන්න. ඒ වගේමයි කැපිටල් ඇඩිකුසි රේෂියෝස් ඉම්ප්‍රූව් කරගන්න. net asset value per share එක debt to equity ratio එක regulatory requirement සහ lending capacity කියන මෙන්න මේ හැම දෙයක්ම improve කරගන්න අවස්ථාව ලැබෙනවා valuable finance එකට මේ විදිහට මේ දෙන right issue එක හරහා capital එක raise කිරීම මගින්. ඒත් එක්කමයි මේ විදිහට ලබා ගන්න fresh capital එක හරහා මෙයාලගේ equity base එක වැඩි වීමත් එක්ක valuable finance එකට හැකියාව ලැබෙනවා යාලගේ leverage එක නැත්නම් ණය ලබා ගැනීම ප්‍රමාණය අඩු කරන්න. ඒ වගේමයි regulatory comfort එක තවදුරටත් වැඩි කරගන්න. ඩිපොසිටර්ස් ලගේ කන්ෆිඩන්ස් එක වර්ධනය කරගන්න සහ ලොං ටර්ම් එකේ ගොඩක් ස්ටේබල් විදිහට ඔපරේට් වෙන්න. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් වාසි අපිට බලා ගන්න පුළුවන් වැලිබල් ෆයිනෑන්ස් එකට අදාළව මේ නිකුත් කරන රයිට් ඉෂුව එක හරහා මෙයාලා මුදල් ලබා ගත්තට පස්සේ තියෙන. එතකොට ඒකත් එක්ක අවසානයක් වශයෙන් අපිට හිතන්න පුළුවන් මේ විදිහට රයිට් ඉෂුව එකක් දීලා මුදල් අරගෙන මෙයාලගේ කැපිටල් බේස් එක ස්ට්‍රෙන්ත් කරන්න හදන එක රෙගියුලේටර්ස් වලට අදාළව රෙගියුලේටරි ඩ්‍රිවන් කියලා අපිට හිතන්නත් පුළුවන්. ඒ වගේමයි ඒක growth supportive නැත්නම් කම්පැනි එකක් විදිහට වර්ධනය වෙන්නත් අවස්ථාව තියෙන කැපිටල් රේස් කිරීමක් කියලා. එහෙම නැතුව කම්පැනි එක අමාරුවේ වැටිලා කම්පැනි එක ෆයිනෑන්ෂියල් ස්ට්‍රෙස් වෙලා දෙන රයිට් ඉෂුව එකක් විදිහට නෙවෙයි අපිට මේ වැලිබල් ෆයිනෑන්ස් එකේ රයිට් ඉෂුව එක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. රෙගියුලේෂන්ස් මීට් කරන ගමන් කම්පැනි එක ගොඩක් හොඳ growth එකක් කරා අරගෙන යන්න පුළුවන් කැපිටල් රේස් කිරීමක් විදිහට තමයි ගොඩක් දුරට අපිට මේ දැනට තියෙන දත්ත අනුව හිතන්න පුළුවන්කම තියෙන්නේ වැලිබල් ෆයිනෑන්ස් එක විසින් මේ දීලා තියෙන රයිට් ඉෂුව එක ගැන. හොඳයි ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ කාරණා ටික තමයි වැලිබල් ෆයිනෑන්ස් එකේ මේ අනවුන්ස් කරලා තියෙන රයිට් ඉෂුව එක ගැන මට මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. තවත් අයට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මම වැලිබල් ෆයිනෑන්ස් එක සම්බන්ධයෙන් මීට කලින් කරලා තියෙන වීඩියෝස් ඔයාලට මේ වම් පැත්තේ තියෙන ප්ලේලිස්ට් එකට ගිහින් බලන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. CSA Reports අපේ YouTube channel එක දැම්ම subscribe කරලා තියාගන්න. මේ විදිහටම CSA එකට අදාළ වැදගත් කාරණා එක්ක ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.